හොඳයි අපි දැන් මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ඔන්ලයින් මැත්ස් ක්ලාස් නැත්නම් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ කරන ගණිත පන්තිය සම්බන්ධයෙන්. හරි. ඒතර මේක සම්බන්ධව ඔයාලට දැනගන්න තියෙන සියලුම විස්තර අපිට ඔයාලට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. ඒකින්ද වීඩියෝ එක අවසානයේ තෙක් බලන්න. ඊට පස්සේ ඔයාලට අදාළ විදිහට ඔයාලට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. පළවෙනිම දේ තමයි මේ සියලුම පන්ති Zoom app එක හරහා තමයි සිද්ධ වෙන්නේ. ඔයාලා වැඩිපුරම පාවිච්චි කරන්නේ ඔන්ලයින් ක්ලාස් වල Zoom app එක. මේ පන්තියත් Zoom app එක හරහා සිද්ධ කරන්න පුළුවන්. හරි. ඊළඟ කතන්දරේ. එතකොට මේ වීඩියෝ එක බලන්න පුළුවන් මැත්ස් ක්ලාස් එකට සම්බන්ධ වෙන 10 වසර, ඒ වගේම 11 වසර. ඒ කියන්නේ අලුත් 10 වසර, අලුත් 11 වසර සහ විභාගයට මාසයක් තියලා මාසයක් එකමාරක් තියලා මේ වීඩියෝ එක බලන අයටත් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම කතා කරලිමු ඒ කට්ටිය ගැන. ඒ කියන්නේ ෆෙබ්‍රුවරි වල ෂෙඩියුල් වෙලා තියෙන විදිහට වෙනස් වෙන්න පුළුවන්. ඊළඟ අවුරුද්දේ මුල භාගයේදී O level ලියන කට්ටිය සම්බන්ධයෙන් පන්තිය කොහොමද ඔයාලට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් කියලා. හරි. එතකොට මේ හැම එකක්ම ඔයාට වෙන්නේ ඔයාට ඉන්ඩිවිජුවලි ඔන්ලයින් කරන එකක්. එහෙමත් නැත්නම් ඔයාලට යාළුවෝ කීප දෙනෙක් එකතු කරගෙන ගෲප් ඔන්ලයින් එකක් කරගන්නත් පුළුවන්. එතකොට ඉන්ඩිවිජුවල් හෝ ගෲප් ඔන්ලයින් සම්බන්ධව පන්තියක් තමයි මේ සම්බන්ධව තමයි කතා කරන්නේ. එතකොට ෆෙබ්‍රුවරි O level ලියන කට්ටියට. ඒ කට්ටිය ගැන කියන්න ඕනේ ඔයාලගේ ගණිත මට්ටම කොච්චර අඩු මට්ටමක තිබ්බත් ඔයාලට හැකිතාක් උපරිම සාමාර්ථයකට යන්න. ඒ වගේම ඔයාලට ඒ සාමාර්ථයට ආසන්නව ඉන්නවා නම් ඒක තහවුරු කරගන්න සහ ඔයා ටිකක් ඉහළ මට්ටමක ඉන්නවා වුණත් ඔයාලට තවත් අමාරු ගණන් ටිකක් හදලා විභාගෙට එන්න පුළුවන් වෙනස් ගණන් ටිකක් හදලා ලෑස්ති වෙන්න ඔයාගේ මට්ටම ඉහළ නංව ගන්න ඔයාලට මේ මාසේ වුණත් පුළුවන්. ඉතින් මේ පන්තිට සම්බන්ධ වුණොත් ඔයාට අවශ්‍ය විදිහට ඔයාට අවශ්‍ය ක්‍රමවේදය ඔස්සේ මේක කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ලකුණු 78ක් විතර තියෙනවා නම් 70ක් විතර තියෙනවා නම් ඔයාට පේපර්ස් ටිකක් වැඩිපුර කරලා දෙන්න පුළුවන්. හරි. එහෙමත් නැත්නම් ඔයා අඩුම මට්ටමක ඉන්නවා නම් ඔයාලගේ පාස් එක තහවුරු කරගන්න වැඩ කරන්න පුළුවන්. কিন্তু ඔයාට ඕනෑම විදිහකට මේක ඔයාට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිත් එක්ක කතා බහ කරලා ඔයාට කෙරෙන්න ඕන විදිහ සම්බන්ධයෙන් සහ ඔයාට කැමති වෙලාවක් අපිත් එක්ක කතා කරලා අපිටත් අපේ පන්ති නැති ෆ්‍රී වෙලාවක අපිට ඒක ඇඩ්ජස්ට් කරලා දෙන්න පුළුවන්. මේක ඉන්ඩිවිජුවල් හෝ ගෲප් ඔන්ලයින් විදිහට කරන්නේ. මට යාළුවොත් එක්ක ජොයින් වෙන්නත් පුළුවන් නැත්නම් තනියෙන් ජොයින් වෙන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ කට්ටියට අපි ගොඩක්ම පේපර් එක ફોකස් කරලා තමයි වැඩ ටික කරන්නේ ඕනෑම කෙනෙක්ට. හරි. එතකොට මේකෙදි ඔයාට ටිකක් වැඩි දවස් ගාණක්, ඒ කියන්නේ රැය වුණත් මේකේ ඔයාට වෙලාව වෙන් කරන්න වෙයි. මොකද ඔයාට විභාගෙ තියෙන මාසයයි ඒක තමයි ඔයාගේ මේන් ටාගට් එක වෙන්න ඕනේ. ඒකින්ද අපි මේකට දවස් වැඩි ගාණක් ගන්නවා සතියට. ඒකින්ද ඒ විදිහට අපි කරගෙන යනවා. ඊළඟ කට්ටිය තමයි 10 වසර සහ 11 වසර කට්ටිය. ඔයාලටත් ගෲප් හෝ ඉන්ඩිවිජුවල් ඔන්ලයින් එකක්, හරිද? ගෲප් හෝ ඉන්ඩිවිජුවල් ඔන්ලයින් එකක් අපිත් එක්ක කතා කරගන්න පුළුවන්. තනියම හෝ යාළුවොත් එක්කනේ. ඒතර ඔයාලට කැමති විදිහට මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. හැබැයි මේකෙදි ඔයාලට 100%ක් 10 වසර නම් 10 වසරේ තියරි ටික, 11 වසර නම් 11 වසරේ තියරි ටික සහ හදිසි 11 වසරේ කෙනෙක් ඉන්නවා නම් 10 වසරේ මොන හරි අඩුපාඩු තියෙන අපිට ඒ ටිකත් කවර් කරගන්න පුළුවන් ඔයාගේ අවශ්‍යතාවය මත. ඒ විදිහට සම්පූර්ණ තියරි ටික ඉස්සලා ආවරණය කරනවා. අවසානයේදී අපි පේපර්ස් සාකච්ඡා කරනවා. මැදිමැදිගොත් අපි ප්‍රශ්න සාකච්ඡා කිරීමක් වෙනවා. අංග සම්පූර්ණව තියරි ටික තාර්කිකව ඉගෙන ගන්න තියෙන හොඳම chance එකක් තමයි මේ වැඩසටහන. හරි. එතකොට ඔයාලට අපිව සම්බන්ධ කරගන්න පුළුවන් නම්බර එක මම දාන්නම්. ඒ නම්බරේට ඔයාලට මැසේජ් එකක් දාලා ඔයාට අවශ්‍යතාවය කියලා ඔයා ග්‍රේඩ් එක සහ ඔයාගේ මට්ටම කියලා අපිට මැත්ස් පන්තිය ඇඩ්ජස්ට් කරගෙන වෙලාවකුත් කතා බහ කරගෙන කරන්න පුළුවන්. ඔන්න ඔය නම්බරේට ඔයාට පණිවිඩයක් දාලා ඔයාගේ අවශ්‍යතාවය කියලා පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. මේ පන්තියේ තියෙන සුවිශේෂීතාව ගැන අපි කතා කරමු. පළවෙනි එක තමයි A to Z ඔයාලට තියරි ටික ආවරණය කරනවා. තියරි පන්තියක නම් ඒක 10 11 වසරට අදාළයි. A to Z තියරි ටික ආවරණය කරනවා කිසිම අඩුපාඩුවක් නැතුව ඔයාට ඕනෑම ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් විදිහට.
ඒ වගේ මාව පේපර එකට සූදානම් කිරීම. ඒතර 10 වක්සරේ 11 වසරේට නම් ටිකක් ගියාම අපි පේපර්ස් කරලා දෙන්නේ. හෝ O level ලියන් ඉන්න අයට පේපර් එක ගැන කිව්වොත් ඔයාලට එන්න පුළුවන් ඕනෑම ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් විදිහට එන්න පුළුවන් ප්‍රශ්න ඔක්කොම ඩිස්කස් කිරීමක් සිද්ධ වෙනවා. තුන්වෙනි පොයින්ට් එක තමයි මේකෙදි ඔයාගේ අවශ්‍යතාවය මත සහ ඔයා ඉන්න මට්ටම මත අපි දන්නවනේ රටේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒවත් එක්ක ඔයාට අඩු මුදලකට මේක කරගන්න කතා කරගන්න පුළුවන්. අපි අනිවාර්යෙන් ඒකට උදව් කරනවා. මේක අඩු මුදලකට කරනවා. විශේෂයෙන් මේ පාර ලියන කට්ටිය විශේෂයෙන්ම O level පෙබරවාරි ලියන අයට නම් අඩු මුදලකට මේක කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි මේකෙදි පෙබරවාරි මුලවත් එහෙම පෙබරවාරි මැද තිබ්බොත් අපි ජනවාරි මාසයේ විතරයි ගාස්තුවක් අය කරන්නේ. හරි. අඩු මුදලකට අපිට මේක කරගන්න පුළුවන්. විශේෂයෙන් පෙබ්‍රුවරි O level ලියන අයට අනික් අයට උනත් සාධාරණ මුදලකට තමයි මේක කරන්නේ. වැඩි ලොකු මුදලක් ගන්න නැහැ. මේක ඉන්ඩිවිජුවල් ගෲප් එකක් කියලා එහෙම කරන්නේ නැහැ. හරි. ඉතින් අපි ගැන තව විස්තර දැනගන්න ඕන නම් අපි ඉගැන්වීම් රටාව දැනගන්න ඕන නම් අපි කරපු වීඩියෝස් ටිකක් මේ channel එකේ තියෙනවා maths videos. මැත්ස් වීඩියෝස් ටිකක් මේ channel එකේ තියෙනවා. මේ ළඟදී දාපුවක් තියෙනවා. ඔයාලට ඒවත් බලන්න පුළුවන්. අපි ඒ වැඩසටහනුත් දිගටම වීඩියෝස් දාගෙන යන එක කරගෙන යනවා. ඉතින් මේකට සම්බන්ධ වෙන්න ඕන කට්ටිය අර නම්බරේට පණිවිඩයක් යොමු කරලා සම්බන්ධ වෙන්න ඔයාගේ අවශ්‍යතාවය කියලා වෙන් කරගන්න. ඔයාගේ මට්ටම කියන්න. ඔයාට මුදල අනුව මුදලට ගැන අපි සලකලා බලලා ඔයාට ගැළපෙන මුදලක් කියනවා. ඒ ඔක්කොම අපිට විවෘතව කියන්න. අපි මේ පන්තිය කරගමු. පෙබරවාරි O level ලියන නම් මාර chance එකක් මේක උපයෝගී කරගන්න 10 11ටත් A to Z ඔයාලට දිගටම දවසක් දාලා කියන්නේ ඔයාලට දවසක් වෙන් කරගෙන අපි දිගටම ඉගෙනීම් කටයුතු සිද්ධ කරනවා. එහෙනම් සම්බන්ධ වෙන්න විභාග හොඳට කරගමු. ජය වේවා.